හෙලෝ ට්‍රේඩර්ස් අද අපි බලමු කැන්ඩල් එකක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා එක. ඒ කියන්නේ කැන්ඩල් එකක ඇනටොමි එක. දැන් අපි මනුස්ස විදියට අපි හැදිලා තියෙන විදියක් තියෙනවනේ ඇට මස්ලේ නහර ඒ දේවල් එකතු වෙලා. ඒතකොට ඒ වගේ මේ ජපනීස් කැන්ඩල් ස්ටික් chart එකක මේ ජපනීස් කැන්ඩල් ස්ටික් එකක් හැදිලා තියෙන විදිහක් තියෙනවා. ඒකට ඕපනින් ප්‍රයිස් එකක් තියෙනවා. ක්ලෝසින් ප්‍රයිස් එකක් තියෙනවා. ගියපු highest and lowest රීච් කරපු පොයින්ට් එකක් තියෙනවා. එතකොට ජපනිස් කැන්ඩල් ස්ටික් එක හැදිලා තියෙන්නේ බේසිකලි බොඩි එකකින් සහ වික්ස් දෙකකින්. හැම කැන්ඩල් එකේම වික්ස් දෙක දෙපැත්තේ නැහැ. ඒ වුණාට ගොඩාක් කැන්ඩල්ස් වල වික්ස් දෙකක් තියෙනවා. එතකොට කැන්ඩල් එකක් ඕපන් වෙද්දි ඒ කැන්ඩල් එක ඕපන් වෙලා සමහර මම කියන්නේ ක්ලාසික් එක්සැම්පල් එක හරියද? එතකොට කැන්ඩල් එකක් ඕපන් වෙලා ඒක ලෝවස්ට් පොයින්ට් එකකට යනවා. ලෝ පොයින්ට් එකකට යනවා. ඊට පස්සේ ස්ට්‍රක්චර් චේන්ජ් වෙලා highest point එකට යනවා තව PDR එකකට. එහෙම නැත්නම් liquidity seek කරන්න. ඊට පස්සේ ගිහිල්ලා මාකට් එක ආපහු retrace වෙලා නැත්නම් පොඩ්ඩක් down වෙලා candle එක close වෙනවා. එතකොට මේක තමයි candle එක open low high close buy එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ මේක bullish candle එකක් කියලා. එතකොට bullish candle එකක් කියන්නේ මොකද්ද? buy candle එකක්. එතකොට buy candle එකක් හැදෙන්නේ කැන්ඩල් එක ඕපන් වෙනවා පහලට යනවා. එහෙම නැත්නම් ලෝ පොයින්ට් එකකට යනවා. මම සරලව පැහැදිලි වෙන්න කියලා දෙන්නේ. ඊට පස්සේ කැන්ඩල් එක යනවා යාගේ ටාගට් එක නැත්නම් highest point එකට. ඊට පස්සේ රීට්‍රේස් වෙනවා ක්ලෝස් වෙනවා. මේක මේ ක්ලාසික් එක්සැම්පල් එකක් විතරයි. මේක හැමතිස්සෙම ඕපන් වෙලා ලෝ එක හදලා හයි එක හදලා රීට්‍රේස් වෙලා ක්ලෝස් වෙනවා කියලා ගන්නෑ. සමහර විට ඕපන් වෙලා උඩට ටිකක් ගිහිල්ලා ආයෙත් පල්ලෙහාට ටිකක් ගිහිල්ලා ආයෙත් පල්ලෙහාට ගිහිල්ලා වික් එක තියලා උඩට ගිහින් I retrace වෙලා close වෙන්න පුළුවන්. මම මේ කිව්වේ classic example එක. ඒ කියන්නේ වෙන්න පුළුවන් standard විදිය තමයි මම ඔය කිව්වේ. එතකොට candle එකක් හැදෙන්නේ එහෙමයි. මම ආපහු සරලව කියන්නම්. candle එකට wicks දෙකක් තියෙනවා, body එකක් තියෙනවා. candle එකක් open වෙනවා. open වෙලා low එකක් හදනවා. මම මේ bullish example එක කියන්නේ. ඊට පස්සේ high එක හදනවා, retrace වෙනවා, close වෙනවා. හරි අපි දැන් බලමු මේකේ මේ bearish එහෙම නැත්නම් sell candle එකක් කොහොමද හැදිලා තියෙන්නේ කියන එක ගැන. ට්‍රේඩර්ස් අපි දැන් බලමු මේකෙම bearish scenario එක මොකක්ද කියලා. ඒ කියන්නේ sell candle එකක් හැදෙන විදිය. එතකොට sell candle එකකදී opening price එකක් තියෙනවා. open වෙනවා candle එක. ඒකේ highest point එක කියන්නේ buy වෙනවා. buy වෙලා sell වෙනවා. sell වෙලා retrace වෙලා close වෙනවා. එතකොට ඔයාලට මෙතන මේ anatomy එකෙන් පේනවා ඇති candle එක open වෙනවා. buy වෙනවා. ආපහු ඊට පස්සේ sell වෙනවා. සෙල් වෙලා එක PDR එකක් හරි සීක් කරන්න ඕන ලික්විඩ් එකක් හරි සීක් කළා ඊට පස්සේ රීට්‍රේස් වෙලා ක්ලෝස් වෙනවා. එතකොට කැන්ඩල් එක සෙල් කැන්ඩල් එකක් හැදෙන්නේ එහෙමයි. එතකොට සෙල් කැන්ඩල් එකකටත් ඕපනින් ප්‍රයිස් එකක් තියෙනවා, ක්ලෝසින් ප්‍රයිස් එකක් තියෙනවා, බොඩි එකක් තියෙනවා. එතකොට අපි බොඩි එකක් කියලා කන්සිඩර් කරන්නේ මෙන්න මේ ඕපනින් ප්‍රයිස් එකේ කැන්ඩල් එක වෙන්ට් උන highest and lowest point දෙක නෙමෙයි ඕපනින් සහ ක්ලෝසින් ප්‍රයිස් එක අතර ප්‍රමාණය තමයි අපි බොඩි එක විදිහට ගන්නවා. එතකොට MSNR වලදී අපි මේ වික්ස් ගන්නෙ නැහැ. ඕපනින් සහ ක්ලෝසින් ප්‍රයිසස් විතරයි ගන්නෙ. එතකොට OHLC කියන්නේත් මේ සෙල් කැන්ඩල් එක ඇනටොමි එකට තමයි ඕපන් හයි ලෝ ක්ලෝස්. ඕපන් වෙනවා, හයි එක හදනවා, ලෝ එක හදනවා, රීට්‍රේස් වෙනවා, ක්ලෝස් වෙනවා. එතකොට ඕක තමයි සමරි එකක් විදිහට මේ කියන්න දෙන්නේ. එතකොට අපි මේකට පොඩි එක්සැම්පල්ස් ටිකක් බලමු. එතකොට ඕක තමයි guys කැන්ඩල්ස් දෙකක් හැදෙන ඇනටොමි එක. ඒ කියන්නේ කැන්ඩල්ස් දෙකක් හැදෙන සයන්ස් එක, ස්ට්‍රක්චර් එක. එහෙම නැත්නම් view එක තමයි ඔය මම පැහැදිලි කරේ. bullish සහ bearish scenarios විතර. අපි මේක chart එකේ examples කීපයක් බලමු. අරලොම් කියනවනේ අපි MSNR වලදී wicks ගණන් ගන්නෙ නැහැ. bodies දෙක දෙපැත්ත විතරයි ගණන් ගන්නේ. කියන්නේ open වෙච්ච price එකයි close වෙච්ච price එකයි. අපි ඒකට use කරනවා මම කලින් intro එකේදී කිව්වා වගේ line chart එක. එතකොට line chart එකේ print වෙන්නේ opening and closing prices විතරයි. wicks print වෙන්නේ නැහැ. හරි අපි නිකමට ඔයාලට එක්සැම්පල්ස් ටික හරි මම ඔයාලට තව පැහැදිලි වෙන්න ඕපන් හයි ලෝ ක්ලෝස් සහ ඕපන් ලෝ හයි ක්ලෝස් කැන්ඩල් එක ඇනටොමි එක පැහැදිලි වෙන්න chart එකේ එක්සැම්පල්ස් කීපයක් මම ඔයාලට පෙන්නන්නම්. මම forward යනවා. forward ගිහිල්ලා ඔයාලට මම සාමාන්‍ය ස්ටෑන්ඩඩ් looking candle එකක් ඔයාලට අරන් පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මේ 9 කැන්ඩල් එක. මේ කැන්ඩල් එක අපි බලමු. මේ කැන්ඩල් එක forward candle එකක්. අපි මේකේ lower time frame ගිහිල්ලා බලමු 5 minute වගේ. එතකොට ඔයාලට පේනවා ඇති
sorry guys 5 minute හරි ඔයාලට පේනවා ඇති හරි ඔයාලට පේනවා ඇති කැන්ඩල් එක තියෙනවා මෙතන ඒ කැන්ඩල් එක 9ට ඕපන් වුණා ඕපන් වෙන්නේ මෙතනින් මොකද මේක සෙල් කැන්ඩල් එකකින් පටන් ගන්න තියෙන. ඒතකොට සෙල් කැන්ඩල් එක ක්ලෝස් වෙන්නේ කොහෙන්ද? යටින්නේ. එතකොට මම වට ඇනටොමි එක ඇඳලාම පෙන්නන්න. කැන්ඩල් එක ඕපන් වුණා. ඊට පස්සේ පොඩි දුරක් බයි වෙලා තියෙනවා. ඒකට මේ වෙද්දි බොඩි ක්ලෝස් වෙලා නැහැ. ඕපන් වුණා. ලෝ එක හැදුවා. ඊට පස්සේ 10 වෙද්දි බලමු 10 වෙන්නේ මෙන්න මෙතනින්. හරිද? 10 වෙද්දි ක්ලෝස් වෙලා තියෙනවා. ඒක ගියපු highest point එක මේක. lowest point එක මේක. එතකොට 10ට මෙන්න හරියටම ක්ලෝස් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මම මේක ගත්තොත් මෙන්න මෙහෙම ඇනටොමි එකක් තමයි කැන්ඩල් එකට තියෙන්නේ. එතකොට අපි බලමු මේකෙන් ට්‍රේඩ් එකක් වුණත් ෆ්‍රේම් කරන්න පුළුවන් ඔයාලට අනිත් බයස් එකෙන් බලලා. උදාහරණයක් විදිහට දැන් ඔයාලට පේනවා ඇති මෙතන මම නිකන් ඔයාලට පොඩි සමරියක් වගේ දෙන්නම්. මෙතන ලික්විඩ් ස්විප් කරලා තියෙනවා. එතකොට මේක තවත් පැහැදිලි වෙයි. තව ටිකක් ලෝ ටයිම් ෆ්‍රේම් එකේ 3 මිනිත් වගේ අපි යමු. හරි. ඔයාලට පේන ඇති ඒ රේන්ජ් එකේම ලික්විඩ් එකක් ස්විප් කරලා තියෙනවා 10 කැන්ඩල් එකේ ස්ටාර්ට් එකේදී. සෝරි 9 කැන්ඩල් එකේදී. ඊට පස්සේ ලික්විඩ් එක ස්විප් කරලා එයා ටැප් වෙලා තියෙන්නේ මෙන්න මේ high probable order block එකට. ඒක high probable වෙන්නේ ආ ලික්විඩ් ස්විප් කරලා තියෙනවා මේ වම් පැත්තේ තියෙන. එතකොට මේක plus OB එකක්. ඒකේ ටැප් වෙලා මේ ඒකේ ටැප් වෙලා ඊට පස්සේ ආ මෙන්න මෙතන මේ තියෙන fair value gap එක වහගෙන එහෙම නැත්තම් engulf කරගෙන උඩට ගිහිල්ලා තියෙනවා. මේක CISD level එකක් විදිහට ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඊළඟ කැන්ඩල් එකේදී එයායි fair value gap එකට react කරලා තියෙනවා. මේ ඉන්වර්ෂන් එකට. ඊට පස්සේ අපිට ට්‍රේඩ් එක ෆ්‍රේම් කරනවා නම් කරන්න පුළුවන්. මෙන්න මේ පොයින්ට් එකට SL එක තියලා 10 කැන්ඩල් එකේ high එක එහෙම නැත්නම් මෙන්න මෙහෙම මොකක් හරි PDR එකකට තමයි මෙයා මේ react කරලා reject වෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙතන turtle soup එකක් තියෙනවා. මෙන්න මෙහි තියෙන මොකක් හරි PDR එකකට තමයි react කරලා මේ 50% level එකේදී react කරලා sell වෙලා තියෙන්නේ. ඊට පස්සේ 10 කැන්ඩල් එක මෙතනින් ක්ලෝස් වෙනවා. ඔයාලට බලන්න ඊළඟ කැන්ඩල් එක උනත් ඔයාලට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මෙතන මේ බ්‍රේක් ඒරියා එකෙන් තමයි යා ගිහින් තියෙන්නේ. මේ බ්‍රේක් එකට රියැක්ට් කරලා බ්‍රේක් එකට රියැක්ට් කරලා මේක 1 මිනිත් වගේ ගියා නම් ඔයාලට බලන්න පුළුවන් මෙතන MSS එකක් හරි CSD level එකක් හරි මොකක් හරි තියෙනවා. එතකොට ඒ level එකේදී රිජෙක්ට් වෙලා බයි වෙලා තියෙනවා. හරි මං හිතනවා ඔයාලට මේ open high low close සහ open low high close buy එකක් කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී MSNR වල levels ගැන කතා කරන්න ගමු.